දැන් ඔබතුමන්ලා තුමියල්ලා හිතන්න මෙහෙම. ඔබේ මුහුණ මොකද? ඔබේ මුහුණ ශුද්‍ර ජීවියෙක් ඇවිත් ඔය තැනක පළපදියම් වෙනවා. ඇතුළටම යනවා. කීප දිනක් යනවා ගියාම දැන් එන්න පුළුවන් දේවල් කියන්නේ එතන රතු වෙනවා. ඉදිම වෙනවා. ටක් රත් වෙනවා. වේදනාවක් එනවා. ඔයාලා මොකක් ආව කියලාද කියන්නේ? කුරුලෑව. ඔන්න මේ ලක්ෂණ හතර අඩු ගානේ කුරුලෑවක් අල්ලල්ලා හරි මතක් කරන්න පුළුවන් වෙන්න ඕන විභාගයේදී ඈ. හරිද? ඊට පස්සේ කුරුලෑව දවසින් දවස යනකොට මොනවද ඉතිරි එකතු වෙන්නේ? සැරව. මොකද ඇතුලේ වලිය. ළමයි කල්පනා කරනවා මේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ කඩන්න ඕන පොරවෙන් කපන්න කලින්. එහෙනම් කුරුලෑව මතුවෙද්දිම මිරිකලා චුරු කරලා දාන්න ඕන. දැන් රතු වෙලා හොඳට තියෙන තාමර සැරව එකතු වෙලත් නැහැ. යනවා කන්නඩිය ගාවට. අඹරනවා තියලා. අමාරුවෙන් මොනවද ටිකක් එනවා එළියට. දැන් මට කියන්න මොනවද එන්නේ? සැරව. එතන තියෙන්නේ වැඩිපුර අපේ දේවල්ද ශුද්‍ර ජීවීන්ද? ඇයි තාම වලිය පටන් ගත්තා විතරයි. කොහොමද ඩීංගිරිත්තක් එළියට ගන්නෝ? අම්මෝ ලොකු දෙයක් අප්පා. මේක ලොකු වෙන්න කලින් ඇඩුවනේ මම. හරි? තව තියනවද දන්නේ නැහැ. මොකද වෙන්නේ? මේක ස්ප්‍රෙඩ් වෙනවා. ඒකයි කියන්නේ අම්මලා කුරුලෑ කඩන්න ආයෙම කුරුලෑ එනවා. ඕක ෆේස් වොෂ් නෙමෙයි. මූණ ලැමිනේට් කළත් ඔච්චර තමයි. හරිද? ඔය ෆේස් වොෂ් කතන්දරේ කුරුලෑ වලට කියලා තියෙනේ වගේ බහුතරයක් කරන්නේ මාෆියාව. ෆේස් වොෂ් එකෙන් හොදන කුතුරු කුරුලෑ එන්නේ. ඒක භාවිතේ නතර කරපු ගමන් ආයෙනවා. කුරුලෑ නතර කරන්න පුළුවන් වෙන්නේ ප්‍රතිශක්තියෙන්මයි. ඒ කියන්නේ ඉබේට සුව වෙන්න දෙන්න ඕන කඩන්න යන්නේ නෑ. මේක සරව ඇවිල්ලා තියෙද්දි කැඩුවා වුණත් එතන ඉන්න ශුද්‍ර ජීවීන් අගේ ගෑ වෙනවා. පේන්නේ නෑනේ. ඊට පස්සේ මේක ඔයාලා කොහෙද මූණ අල්ලනවනේ කොච්චර කිව්වද? එහෙනම් කුරුලෑ නවත්තන්න ඕන ළමෙක් පළවෙනියම නවත්තන්න ඕන මොකද්ද කියන්න බෑ. කුරුලෑ කඩන එක ඊටත් කලින් නවත්තන්න ඕන දේ දන්නවද? නිකන් තියෙද්දි මූණ අල්ලන එක. ඔන්න කුරුලෑ නවත්තන්න තියෙන හොඳම විසඳුම. නිකන් ඉන්න ගමන් මූණ අල්ලන්න එපා. ඊළඟට ටැප් එකක් හම්බෙච්ච ගමන් අර කළු කපුට නානවා වගේ මෙහෙම ඉහ ගන්න එපා පිස්සුද? එතකොට අර ශුද්‍ර ජීවීන්ට උමනා තෙතමනේ මේ දෙන්නේ. සබන් ගන්නෙත් නෑ මොකොත් ගන්න නෑ මෙහෙම කළා හම්මේ ගාලා නයිජීරියාවේ දින්නේ. ඉවසන්න ඕන. හොදනව නම් හොදන්න ඕන මොන හරි දාලා සබන් හරි මොන හරි දාලා හොදන්න. ඒක කරන්න ඕන උදේ නාන්න යනකොටයි හවස නිින්දට යනකොටයි. මූණ හොදලා ගියාම හරි. තේරුණාද? හරි විදිහට කරන්න ඒක. ඊට පස්සේ කුරුලෑ කඩන්න එපා. කඩපු ගමන් මේක ස්ප්‍රෙඩ් වෙනවා. හරි? මේක ස්වභාවිකවම පැසවලා වේලලා යන්න දෙන්න. ඒ කියන්නේ කවුරු සටනින් දිනුනද? අපි දිනුම්. කවුද පෙරදිලා ඉන්නේ? ශුද්‍ර ජීවීන් ඔක්කොම පරාදයි. දැන් එතන නෑ කවුරු. කැලලක් දෙකක් තුනක් ඉතිරි වෙයි. ඒවා පසු කාලේ එනවා හිමිට නැති වෙලා යනවා. මොකද කැලල් කළ ඉතුරු වෙන්නේ අර සටනේ මෙරිච්ච රුධිරාණු. තේරුණාද? ඒවා මහා භක්ෂාණු විසින් ටික ටික කාලා ඉවර කරනවා. ඒකයි මේ කළු ඩොට් එක ටික අඩු වෙලා නැති වෙලා යන්නේ. පැහැදිලිද? ඔන්න කුරුලෑ කේස් එක ගැන කිව්වා. හරි මූණ අල්ලන්න එපා අනිත් අත අල්ලන්න දෙන්නත් එපා. හරි